හෙලෝ කන්ද උඩින් හිරු පායායන මේ හිමිදිරි උදෑසනේ ඔන්න අදත් මම ලෙක්චර්ස් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් උදේම නැගිටලා ඇඳත් හදලා ලෑස්ති වෙලා මගේ බෑග් එකත් හදාගෙන යන්න තමයි දැන් ඔන්න හදන්නේ. අද මට උදේම 8:10 චයිනීස් ලෙච් එකක් තියෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි ඔන්න තියෙන එකම සපත්තු දෙකක් දාගෙන බුදුනුත් වැඳලා එළියට බහින්න හදන්නේ. එළියට බහිනකොට තමයි මතක් වුණේ මට චයිනීස් වලට යන්න තව යාළුවෝ දෙන්නෙකුත් ඉන්නව නේද කියලා. ඔන්න ඒ දෙන්නත් එනකම් බලාගෙන ඉඳලා ඔන්න ඉතින් දැන් අපි ලෙක්චර් හෝල් එකට යන ගමන් ඉන්නේ. ඔයින් ඉතින් මං චයිනීස් වලට යන මගේ යාළුවෝ දෙන්න. අපි යනකොට ලෙච් එක පටන් ගෙන තමයි තිබුණේ. ඔන්න ඉතින් අද අපිට හිටියේ උගන්වන්න පියුමාලි ලාෝෂයි දරණි ලාෝෂයි. ලාෝෂි කියලා කියන්නේ චයිනීස් වලින් ටීචර් උගන්වන කෙනාට. ඉතින් අපිට හංස ලෙච් එක තමයි එදා සවුන්ද උදේට තියෙන්නේ. හංස කියන්නේ චයිනීස් කැරක්ටර්ස් උගන්වන ලෙච් එක. අපි ඔය අඟල් භාගේ පොඩි කොටු පොත්වල තමයි අකුරු ලියන්නේ. ඔය පෙන්නන අකුරට කියන්නේ ජියා කියලා. ඒ කියන්නේ ගෙදර පවුල කියන අදහස එකෙන් අදහස් වෙන්නේ. ලෙච් එකත් ඉවර වෙලා අපි අකුරු ලියනවා ටිකක් ප්‍රැක්ටිස් වෙන්න පොත්වල ලියනවා. ඉතින් ඒ පොත අපි අපේ ඒ ලාෝෂ්ලාට බලන්න දෙන්න ඕනේ. ඉතින් ඔය අපේ ඩිපාර්ට්මන්ට් එකට යන්න හදන්නේ පොත් තියන්න. ටිකක් ඉතින් ඉස්කෝලේ වගේ තමයි පොත් බලලා යාලා සමහරලාට තරු දාලා දෙනවා. මේ තියෙන ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එක. ඔන්න ඉතින් අපි පොතක් තියලා දැන් ආපහු යන්න හදන්නේ. ඔය තියෙන්නේ මම කලින් දවසේ තියපු පොතක් ලාෝෂ බලලා ඒක මම අරගෙන ආවා. ඉතින් ඔන්න අපේ හොස්ටල් එක ඉතින් අපේ ගෙදර වගේ තමයි දැන් මේක. ඔන්න ඉතින් අපිට අපේ ඔය ෆ්ලෝ එකේ තමයි අපේ රූම් එක තියෙන්නේ. ඉතින් මම යනකොටත් මගේ යාළුවා සමහර දවසට 10 පහ වෙලා නිදි. මේ මගේ දෙවෙනි දවස. උදේම 8:10 මීඩියා ලෙක්චර් එකක් තිබුණා. ඉතින් ඒකට සවන් දීලා සවන් දෙනවා කිව්වට මම ලෙක්චර් එක රෙකෝඩ් කරන ගමන් චයිනීස් අකුරු ලියන එක තමයි ගොඩක් දුරට කරන්නේ. මොකද ඉතින් මතක හිටින්නේ නැහැ නැත්තම් ඒ අකුරු. ඉතින් ඔන්න අපි ගෲප් අසයින්මන්ට් එකකට හදපු මේ චුන්ජියේ කාඩ් එකක්. ඒ කියන්නේ ඔය අපි හැපි නිව් ඉයර් කාඩ් එකක් හදලා අපේ කුමාරි ලාෝෂිට දෙන්න. ඉතින් ඒකත් අද ලාෝෂිට දෙන්න තමයි ඔය අරගෙන යන්නේ. ලස්සනයි නේද? ඒකේ ඉස්සරහා තිබුණේ ෂින්නියන් කොයිලර් කියලා. ඒ කියන්නේ හැපි නිව් ඉයර් කියලා. ලාෝෂිගේ නමයි අපේ විශ් එකයි ඔක්කොම ලියලා ලස්සනට ඉතින් ගෲප් එකේ කට්ටිය එකතුලා හදපු එක තමයි ඔය. ඔන්න ඉතින් ඒකත් දීලා අද අපේ චයිනීස් ඩිපාර්ට්මන්ට් එකෙන් ෆුඩ් ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඉතින් අපි ඒකට 12ට විතර යනකොට ඒකේ තිබ්බ කෑම ගොඩක් කියව ඉවරයි. චයිනීස් කෑම තමයි ඉතින් තියෙන්නේ. අපි යනකොට කෑම ಜಾති 2යි 3යි තිබුණා. ඉතින් අපි මැංගෝ සාගෝ එකයි ඩම්ප්ලින්ග්ස් තමයි ගත්තේ. මැංගෝ සාගෝ එක රුපියල් 100යි ඩම්ප්ලින්ග් එකක් රුපියල් 50යි. ඉතින් අපි හැම එකෙම එක එක ගත්තේ. අපි මුලින් ගත්තේ වෙන එකක්. ඒ වුණාට ඒක ගත්තට පස්සේ ඒක මේ ඉවරයි කියපු නිසා ඔන්න වෙන එකක් ගත්තා. ඔය තියෙන මෙනු එක. චොන්චින් නූඩල්ස් ඕවා ඉවරයි ඔක්කොම. ඉතින් ඔන්න අපි ඔය ඩම්ප්ලින්ග්ස් ගන්න පොලිමේ තමයි ඉන්නේ ෆුඩ් ටෝකන් එකත් අරගෙන. අනේ ඉතින් මේ චයිනීස් කෙනා උයනවා කියන්නේ යාලා හදලා දෙන ඩම්ප්ලින්ග්ස් එයා හදන්නේ.
හිටියේ ඉතින් මගේ චයිනීස් යාළුවා. අනිත් එක්කෙනත් පිටිපස්සේ ඉන්නවා. චයිනීස් කිව්වට එයා ශ්‍රී ලංකන්. චයිනීස් නෙවෙයි. චයිනීස් ලෙක්චර් යන නිසා චයිනීස් යාළුවා කියලා කීමට කියන්නේ. චයිනීස් අය නම් කීප දෙනෙක්ම හිටියා. ඔය ඉන්නේ. උතන අර එහා පැත්තෙන් ඉන්නේ අපේ චයිනීස් ලාओश කෙනෙක්මයි. එයාගේ නම ලියුෂින් ලාओश. එයාත් අපිට උගන්වනවා. ඉතින් එතන චයිනීස් අයගේ අර ඇඳුම් ඇඳලා ෆොටෝ ගන්න එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. අපි ඒකට නම් ගියේ නෑ ඉතින්. ඔය තියෙන්නේ අපි ගත්ත දේවල්. ඩම්ප්ලින්, මැංගෝ සාගු. ඩම්ප්ලින්ස් නම් රහයි. මැංගෝ සාගු එක නම් 10න් 3ක් විතර දෙන්න පුළුවන්. චුට්ටක් රස මදි. අදට ගිහලා එන්නම්.